අපි දවස් 3කට කලින් හිරවපු මලේ පදම් බලා ගන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට රෑන් දිගේ ඇරිලා තියෙන්න ඕන. ඔයාලට මේ වීඩියෝ එක පොඩ්ඩක් පරක්කු වුණා ගේන්න. ඒකට සමාවෙන්න කියලා කියනවා. ඔයාලට පේනවා ඇති මේ මලේ අඩි එකමාරක විතර කිට් වෙන්න මුදුන් කෙනෙක් ඇදලා දිනවා. අපි බලමු මේකේ රෑනක් කඩලා අරගෙන කොහොමද කියලා දූල් ඇදින්නේ. ඔයාලා කිනිත්තක් කඩා ගන්නකොට අනිවාර්යයෙන්ම මුදුන් කෙනෙක් ඉඳගෙන අඟල් දෙකමාරක් තුනක් තියලා තමයි කඩා ගන්න ඕන. අපි ඒ ප්‍රමාණයට විතරයි වෙලා ගන්නෙ. ඔයාලට මම පෙන්නන්නම් මේකේ දූල් ඇදෙන විදිය. තනිය අතින් වීඩියෝ එකකින් ඉඳ පොඩ්ඩක් අපහසුයි. මෙන්න මේ විදිහට තමයි දූල් ඇදෙන්න ඕන. ඔයාලා මෙන්න මේ ගානට දූල් ඇදෙනවා කියන්නේ අනිවාර්යයෙන් මලේ නියම පදම තියෙනවා. මේ ගානින් හැදුවම ඊටාම සාර්ථකයි. ඔයාලට පුළුවන් ඊටාම සාර්ථක විදිහට මල හදාගන්න. මෙන්න මේ විදිහට තමයි හදා ගන්න ඕන. ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. වහින කාලට වගේම පායන කාලට මල් හදනවා වගේම ඕනම කාලයකට ගැලපෙන විදිහට මේ මලක් හදාගන්න ක්‍රමය තමයි මම කියලා දෙන්නේ. වීඩියෝ එක අවසාන වෙනකම් රැඳී මයින්ම කියලා දෙනවා මේ මල කොපි ටික බලන්න කොහොමද කියලා. කොපි ටික අයින් කරලා මුලින්ම ඔයාලා කරගන්න ඕන මේ මලේ ඉති ඔළුව මතු කරගන්න. කබලා ඉවත් කරගෙන වෙලාගෙන තමයි ඉතුරු ටික පටන් ගන්න ඕන. ඔයාලා ඔළුව මුදා ගැට ගන්න. නැත්නම් පිටිපැත්තට යනකම් මලේ ටික ගලවගත්තට පස්සේ මලේ රෑන් වල බරට මල කඩන් වැටෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලට පරිස්සම් විදිහට මල හදනවා නම් මෙන්න මේ විදිහට තමයි කරන්න ඕන. මගේ ඉහළ පෙන්නනවා ඇති ඔයාලට මල ඉහිරවන විදිය ගැන වීඩියෝ එක මේක කලින් මම ඒක දැම්මා. මේ වීඩියෝ පොඩ්ඩක් දාන්න පරක් වුණා. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එකක් දාලා මේ වීඩියෝ එක බලන්න හොඳයි. එතකොට ඔයාලට මල මේ ඉහිරව ගන්න ක්‍රමයක් දැනගෙන නියම පදමේ මල හදාගන්න. අද දවසට දවසක් වීඩියෝ එකේ එකතු වෙලා ඉන්නවා කියලා. ඔයාලා මේ වගේ මලක් හදනකොට ඊටම ප්‍රයෝජන ගන්න. මම ගොඩක් වෙලාවට ගහක මලක් මල මෙන්න මේ විදිහට වෙලා ගන්නකොට ඉති ඔළුව ගාව ඔයාලා ගැටයක් දාලා ගන්න. අනිවාර්යයෙන්ම ඉති ඔළුව ගාව තියෙන රෑන් ටික අනිවාර්යයෙන්ම ළඟ වෙලා ගන්න ඕන. එතකොට තමයි ඔයාලට මේ මල බෙහෙත් මදිලා හරි පිපෙන්න හරි ගන්න ඕන. ළඟ වෙලුවට පස්සේ රෑන් පිපෙන ගතිය අඩු වෙනවා. ඊට තමයි මල සාර්ථකව හදා ගන්න පුළුවන්. ළඟ වෙලා ගන්නවා. යට ටිකට ළඟම වෙලන්න ඕනේ නැහැ. අඟල් භාගය වගේ පරතරය තියලා වෙලුවට කමක් නැහැ. ඒත් උඩ ටික අනිවාර්යයෙන්ම ඉති ඔලුව ගාව ටික මේ අනිවාර්යයෙන්ම වෙලා ගන්න ඕන ළඟ. මොකද එතනට තමයි මලේ පණ ගතිය ගොඩක් ගහන බලන්නේ. අපි මලට හරි ගානට බෙහෙත් තියාගත්තට පස්සේ නම් ගැටලුවක් නැහැ. ගොඩක් දිනෙට හරි ගානට බෙහෙත් තියාගන්න බැහැයි කියලා මට මැසේජ් එහෙම දාලා තිබුණා. ඒ කට්ටියට මම
දැනගන්න ඕන හින්දා කියන්නේ. මෙන්න මේ විදිහට වෙලනකොට උඩ ටික වෙලනකොට නම් අනිවාර්යයෙන්ම ළඟ වෙලන්න යට ටික නම් අඟල් භාගය වගේ පරතරය තියලා වෙලා ගන්න. යාළුවන්ට පාරම්පරික අත්බෙහෙත් ක්‍රමවලට හදන මල් ගැන දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකේ තියෙනවා වීඩියෝ 60 ගාණක් දාලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ ටික බලලා අනිවාර්යයෙන්ම ඉතුල් මලක් සාර්ථකව හදන ක්‍රම ඉගෙනගෙන ඉතාමත් හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාලට පුළුවන් කිතුල් පැණි වගේම කිතුල් හකුරු කරන්න. ඒ වගේම දැන් රජය හරහා පෝමිට් දෙනවා ගස් පහකට. ඔයාලට පුළුවන් ඕනනම් එහෙම පෝමිට්ටයක් දාලා ඉවරලා ඒ ඔෆිස් එක හරහා ඔයාලට රාවුණක් තිබුණන්න පුළුවන්. හොඳම ආදායමක් ගන්න පුළුවන් කර්මාන්තයක් තමයි මේක. ඒ වගේම ඔයාලට අමතරව මේ දේවල් වලට අමතරව ස්වයං රැකියාවක් කරන්න පුළුවන්. ඔයාලට මම ඉදිරියට වීඩියෝ වගේක් දාන්නම්. මම මේ කිතුල් මල් ඇරෙන්න තව කරන ස්වයං රැකියා තියෙනවා කිහිපයක්. ඒ දේනත් ඔයාලට විස්තර මම කියලා දෙනවා. එතකොට ඔයාලට මම කරන වගේම කල්ලිවල අනිවාර්යයෙන්ම සාර්ථක ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ විදිහට කරොත් මම දන්නවා ඔයාලා හැමෝම ජීවිතේ ගොඩ යන්න ගහන ගේමක් තමයි මේක. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයාලට මම උපරිම සපෝට් එකක් දෙනවා. ඔයාලට මේ කිතු කර්මාන්තයෙන් ඇරෙන්න වෙනත් දේවල් කරලා සල්ලි උපයා ගන්න ක්‍රම ගැන මම ඔයාලට කියලා දෙන්නම්. මගේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඉදිරි අනාගතේ කරන්න පුළුවන් ස්වයං රැකියාව ගැනත් මම විස්තර ඔයාලට කියලා දෙනවා. ඔයාලා බලන්න මම මේ මල වෙලාගෙන යන ගමන් අඟල් 3ක් 4ක් වගේ වෙලලි වෙලා ආයි අතරින් දාලි වෙලා ගැටයක් දානවා මේ ලණුපටින්. ඔයාලා ඒක පොඩ්ඩක් හොඳට බලා ගන්න. මොකද ආදිසිය හැරී අපි මල කපන් යනකොට ලණුපට අපේ අතින් කැපුණට පස්සේ නැත්නම් ලිහිලා යන්න බලනවා මලේ උඩටම යනකම්. ඒක හින්දා තමයි අපි මේ අඟල් 3ක් විතර යන වෙලලි වෙලා අතරින් අරගෙන ගැටයක් දාන්නේ. ඒ ගැටේ දාන විදිහට ඔයාලා බලා ගන්න. එතකොට අනිවාර්යයෙන්ම මල් පිහියට ලණු කෑල්ල කැපිලා ගියත් වාය වෙන දෙයක් නැහැ. මුළු මලේම තියෙන වෙල්ල තියෙන එක ලිහෙන්නේ නැහැ. පොඩි චූටි ප්‍රමාණයක් විතරයි ලිහෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් ආයෙ වෙලාගෙන ඉවරලා මල කපාගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මල වෙලනකොටත් මේ වටේට පොඩි තට්ටුවක් දාන්න. තට්ටුවක් දානකොට තවත් හද වෙනලා තමයි වෙලා ගන්න පුළුවන්. වටේට ඔයාලා බලන්න හොඳට මම මේ තට්ටුව දාලා මල එකට එකතු කර ගන්නවා තවත්. ඊට පස්සේ තමයි වෙලාගෙන යන්නේ. මෙන්න මේ විදිහට තමයි අතරින් දාලා තමයි ගැටේ අරගන්නේ. ඔයාලා බලා ගන්න අන්න මේ විදිහට ගැටයක් දාගන්න අනිවාර්යයෙන්ම අඟල් 3ක් වගේ වෙලුව ගමන් ඒ වගේ දාගන්න. ඔයාලා මල කපාගෙන යනකොට මල සාර්ථක වෙලා එතකොට ටික දුරක් කපාගෙන යනකොට අනිවාර්යයෙන්ම ලණුපටවල් කැපෙනවා. කැපෙන හින්දා මෙන්න මේ විදිහට ළඟ පුළුවන් තරම් ගැට දාගන්න එක හොඳයි. එතකොට බය වෙන දෙයක් නැහැ. මල ලිහෙන්නෙත් නැහැ. මල වැඩි පිපෙන්න බලන්නෙත් නැහැ. පුළුවන් තරම් උපරිම තදට වෙලා ගන්න බලන්න.
මෙන්න මේ විදිහට මල අපි වෙලාගෙන තියෙන්නේ පල්ලෙහාට යනකම්. අනිවාර්යයෙන්ම මුදුන් කිනිත් ඉඳන් අඟල් 2කමාරක් විතර තියලා තමයි අග කපන්න ඕන. මම ඔයාලට අග කපලා මල සාර්ථක වෙන වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එක දාලා ටික දවසක් යනකොටම මලේ සාර්ථකත්වය ඔයාලට මම පෙන්නන්නම්. මේ කිතුල් මලෙන් අනිවාර්යයෙන්ම ලීටර් 20 බකට්ටයක් ගිරෙන්න ගන්න පුළුවන්. එච්චරට සාර්ථක වෙයි කියලා මම හිතනවා. මේක කලින් මල් හදපු නැති ගහ. මේ තුන්වෙනි මල තමයි මේ හදන්නේ අපි. ඊටාම සාර්ථක විදියට මේ මල හදාලා තියෙන්නේ දැන්. ඔයාලා බලන්න මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා මේ මලේ කඳුල වැටෙන විදිය. මේ අග කපලා වැඩි වෙලාවක් යන කලින් මේ කඳුල වැටෙනවා මේකේ. අපි මලක් හදනකොට ඊටාම ෂුවර් කරලා හදන්න ඕන. මොකද හරියට බෙහෙත් ටික තියලා ඉවරලා හරියට මල හදාගත්තා කියන්නේ ඔයාට මේ එක මලකින් ඔයාට අනිවාර්යයෙන්ම රුපියල් 80000ක් විතර හොයන්න පුළුවන්. 80000ට වැඩියනුත් හොයන්න පුළුවන්. සාමාන්‍ය රාවි කුන්නෝ නම් ලක්ෂ එකමාරක් විතර හොයන්න පුළුවන්. පැණි විකුණනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට 80000 හොයන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද මම මේ වගේ මල් හදලා තියෙන ඕන තරම්. ඒකින්ද අත්දැකීමෙන් කියන්න පුළුවන් මේ මලේ සාර්ථකත්වය කොච්චර හිටීද කියලා. ඔයාලා ඔලොංගු දෙක ගැට ගහ ගන්නකොට අනිවාර්යයෙන්ම ඉති ඔළුවේ අනිවාර්යයෙන්ම අඟල් 3ක් විතර පල්ලෙහාට ඉන්න විදිහට ඕන ගැට ගහ ගන්න. ඒ ගැට ගහ ගන්නකොටත් අනිවාර්යයෙන්ම ඔලොංගු දෙක හොඳට පිත්තස්සකට හොඳට යටට බහින විදිහට ඇනලා හොඳ තද වෙන විදිහට තියලා ඕන මේ ගන්න. එතකොට මල කිසිම විදියකින් හෙලවීමක් සිදු වෙන්නේ නැහැ. බය නැතුව යට කපාගෙන යන්න පුළුවන්. මල ගොඩක් දෙනෙක් අපි පැරණි කට්ටිය කියනවා මල හෙලවුණාට පස්සේ මල නවතින්න බලනවා කියලා. ඒ ඕනෝට වැඩිය ගොඩක් හෙලවෙන්න ගත්තොත් තමයි එහෙම දේවල් වෙන්නේ. සාමාන්‍යයෙන් කපන වෙලාවට පොඩ්ඩක් හෙල්ලුණයි කියලා මල නවතින්නේ නැහැ. අර ගොඩක්ම හෙල්ලෙන අවස්ථාවවලදී තමයි මල මේ නවතින්න බලන්නේ. උලම් පාටත් හයියෙන් හෙලවෙනවා නම් මල නවතින්න බලනවා. ඒකින්ද තමයි ඔලොංගු දෙක අනිවාර්යයෙන්ම පිත්තක් අස්සට හොඳට හිර වෙන්න යටට ගහ ඇනලි වල ඔලොංගු දෙක තියලා ගැට ගහන්න ඕන. එතකොට බය වෙන දෙයක් නැහැ. මල පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. බලන්න මම මේ ඔලොංගු දෙක ගැට ගහ ගන්න විදිය බලලා මම ගැට ගහගෙන පෙන්නන්නම් ඔයාලට. ඉස්සෙල්ලා මල හොඳට තද කරගන්න එක ඔලොංගුවකට. ඊට පස්සේ තමයි ඊළඟ ඔලොංගුව තියලා තවත් තද වෙන ගැට ගහගන්නේ.
මෙන්න මේ විදිහට අනිත් ඔලොංගුව තියලා ගැට ගන්නකොටත් ඔයාලා හොඳ තද වෙන්න ගැට ගහගන්න. මොකද අපි මේ මලේ අග කපලි වල බකට් එක එල්ල ගන්න පාවිච්චි කරන්නේත් මේ ඔලොංගු දෙකේ මේ උඩ තමයි. මේ ඔලොංගු දෙකේ තියෙන ලී දෙකෙන් තමයි පල්ලෙහාට ලණුපටවල් දෙකක් දාලා බකට් එක ගැට ගන්න ගන්නෙ. එතකොට මොකද එහෙම කරන්නේ මොකද හේතුව තමයි ඔයාලා දැකලා ඇති සමහර පැතිවල හදනකොට බර එල්ලනවා. මේ හදන ක්‍රමයට බර එල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අපිට මේ මල පණ ගතියක් එන්නේ නැති වෙන්න තමයි තවත් අපි මෙන්න මේ බකට් එකේ බරත් හිටින විදියට මේ ඔලොංගු දෙකට ලණුපටක් දාලා ඉවල ගැට ගහගන්නේ. ඊට පස්සේ ඒ ලණුපටෙන්ම තමයි අපි බකට් එකේ එල්ලගන්නේ. ඔන්න එහෙනම් අපි ඔලොංගු දෙකක් ගැට ගහලා ඉවරයි. අපි බලමු මේකේ ඉතුරු කොපු ටික ගලවගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඔලොංගු දෙක ගැට ගහලා තමයි කොපු ටික ඉවත් කරගන්න ඕන. නැත්නම් මල කඩංගට එන්න බලනවා. කොපු ඉවත් කරාම මලට ගැම්මක් නැති හින්දා තමයි අපි මේ ඔලොංගු දෙක ගැට ගහගන්නේ. අලුතෙන් හදන යාළුවට තමයි වැඩි විස්තර මේකේ මේ විදිහට කියලා දුන්නේ. පරණ යාළුවෝ නම් අනිවාර්යෙන් මලක් හදලා තියෙනවා නම් ඒ කෙනා දන්නවා මේකේ කරන්න ඕන ක්‍රමය කොහොමද කියලා. දැන් අපිට තියෙන්නේ මේ මලේ කොපු ටික ඉවත් කරගන්න. අපි බලමු කොහොමද මේ කොපු ටික ඉවත් කරගන්නේ කියලා. ඔයාලට මේකට පොඩි පිහියක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මට මගේ පොඩි පිහිය බැරිච්ච නිසා මම මල් පිහියම තමයි අරන් ආවේ. මේ කොපු ටික ඉවත් කරගන්න. ගහේ තියන අනිවාර්යෙන්ම ඔයාලා මල කොපු ටික ගන්න පුළුවන් සම්පූර්ණ කරලා ගහේම දාගන්න. මොකද මේ කොපු ටික අවසානට මල අතුරු වෙලා අවසානට ආයේ මේ මල් විදියට කොපු ටික ඔක්කොම ආපහු විදියටම දානවා. ඒකයි මේ දෙන්න කියන්නේ. ඒකට සම්පිය ටිකක් වැඩියෙන් යනවා ඇති. මේකට දේවල් ගොඩක් තියෙනවා. ඒක හින්දා තමයි මේ ශබ්දය ගොඩක් වැඩි. වටේ පිටේ ඕසා ගොඩක් වැඩි. ගණන් ගන්න ප්‍රයාලුවනේ. මල් තියෙන ගස් තියෙන්නේ ගොඩක් වෙලාවට ගෙවල් ළඟ තියෙන හින්දා මේ අපේ පැතිවල කැලේවල ගොඩක් පිටුල් ගස් තියෙනවා අඩුයි. ඒකෙන්ද පොඩක් වටපිටාවේ ශබ්ද වැඩි. ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. අපි මල හදාගෙන යන්. ඒකට මේ තියෙන ක්‍රමය කොපිය සම්පූර්ණයෙන් ඉවත් කරගන්න ඕන. ඔයාලා පුළුවන් නම් ඒක කැඩෙන්නේ නැති වෙන ගලව ගන්න. මේ විදිහට අනිත් ඔක්කොම කොපි ටික ගලව ගන්නවා. මම ඔයාලට පෙන්නන්න මේ ටික ගලවලා මලේ මල් ගියේ කඳ කොච්චර මහත තියෙද කියලා. මේ විදිහට සම්පූර්ණම කොපි ටික ඉවත් කරගන්නවා. මේ පොඩි පාටකට
තියාගන්න විදිය පෙන්වන්න. ඉතින් බලන්න ඉස්සරහින් ආවේ මේ විදියට තමයි සිදුව කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ අඟල් භාගයක් පල්ල අඟලක් දිග කොටු විදියට කපාගත්ත සිදුව මේක ඇතුළේ මේ අනිවාර්යයෙන්ම මලේ භාගයක් වෙනකන් හාර ගන්න ඕන. ඉදිරියට ඒ වගේ ඉදිරිය ඇවිල්ලා අඟල් භාගයට වඩා අඩු වුණාට කමක් නැහැ. පළල දිගේ වුණාට අඟල් භාගයකට වැඩි වුණා වලට වෙන ඇති. ගැඹුරත් අඟල් භාගයක් විතර හාර ගන්න. ගොඩක් ඇතුළට හාර ගන්න එපා. එතකොට ඉස්සරහා කිනිති මැරෙන්න පුළුවන්. මම එන්න ඔයාලට මේක බෙහෙත් තියාගන්න විදිය පෙන්නන්න. මේ මලේ යට ප්‍රමාණය තියෙනවා 3 වෙනි පුරුකෙන් හරියටම 34ක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 12ක් තමයි තියන්න ඕන. මිලි 12ක් තියන්න ඕන. මේ මිලි 12 තුනට බෙදලා ඉස්සරහට හතරක පිටිපැත්තට අටක දාගත්ත නම් හරි. සීවිරෙන් දෙති පිටිපැත්තට එකක ඉස්සරහට භාගයක් දාගත්ත නම් ඇති. මම ඔයාලට දාගන්න පෙන්නන්න කොහොමද කියලා. මේ මල හතර ඉවරනහම තියෙන්නේ කියලා. විටමින් C දාගෙන ඉවරලා මෙන්න මේ විදිහට චුට්ටක් ඉත තියාගන්න ඕන. ඊට පස්සේ එතනින් අපිට අවශ්‍ය බෙහෙත් ටික මෙන්න මේ විදිහට දාගන්නවා. මේ පහක් විතරයි දෙන්නේ. මෙතන තව තුනක් දාගන්න ඕන. මම ඔයාලට බෙහෙත් ටික දාගෙන පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි බෙහෙත් තියාගත්තේ. මේ විදිහට හොඳට තද වෙන සෙලෝ ටේප් එක ගහ ගන්න ඕන. දැන් අපි අයින් කරගත්ත කොපු ටික ඔක්කොම ආපහු ගහට දාගමු. මේ මලේ සම්පූර්ණයෙන් යන්න කොපු ටික දාලා මම පෙන්නන්න ඔයාලට ගහ ගන්න විදිය. මේ විදිහට දැම්මට පස්සේ කිසි කෙනෙක්ට පේන්නේ නැහැ මල හදලා කියලා ඔක්ක. අර විදිහට කොපු ටික සම්පූර්ණ දාලා තියෙනවා. वीडियो को लाइक करना शेयर करना ये वाली में कमेंट करना है ना वाला हम किसी देर तक करते हैं अनिवार्य में अनिता करते रहना शेयर करना है ना वो